Hi මේක last year අපි down south ගියපු trip එකක්. හැබැයි මට මේක YouTube upload කරන්න බැරි වුණා. ඉතින් අපි බලමු අපි කොහෙද මේ යන්නේ කියලා. මේ ඉන්නේ මගේ best friends ලා දෙන්නෙකුයි මගේ අක්කී. තව මගේ best friend කෙනෙක් එන්න බැරි වුණා. So අපි first day එක stay කරන්නේ Tipsy Ceylon කියන hostel එකේ. හික්කවල තමයි දැන් අපි මේ ඉන්නේ. අපිට check in වෙන තව පැය දෙකක් විතර තියෙන නිසා අපි මෙන්න මේ room එක අරගෙන ඒකේ dress change කරලා දැන් අපි Turtle Beach යනවා. අපි Turtle Beach යන්නේ ටුක් එකක. ඉතින් දැන් අපි මේකට යන ගමන් මේ තියන්නේ අපේ hostel එක. අපි Turtle Beach එකේ 1.5 hours වගේ හිටියා. ඉඳලා මේ turtles ලත් බැලුවා. ඒ වුණාට ඒකේ videos ටික මිස් වෙලා තියෙනවා. මෙතන රශ්මි මොන හරි මේ සෑන්ස් වලින් හදනවා. හැබැයි මට තාම confused what was she making. Anyways අපි හැමෝම ගොඩක් enjoy කරා මෙතන. and මේක මගේ first experience එක turtles ලා බලන එක. and then we back to the hostel. Hi මෙතන අපේ room එක මම ඒකත් පාඩම videos වලින් බලන්න පුළුවන්. ඊට පස්සේ අපේ hostel එක තියන්නේ CV එකක් එක්ක. ඉතින් අපේ එතනක් ටිකක් වෙලා ඉඳලා අපිට ලන්ච් ගන්න ඕනේ වුණා. When the moon hits your eye like a big pizza pie, that's amore. When the world seems to shine like you've had too much wine, that's amore. Bells will ring, ting-a-ling-a-ling, ting-a-ling-a-ling, and you'll sing. Evening වෙද්දී අපි kayaking වලට booking දාලා මේක අපි හතර දෙනාගේම first experience එක වුණා. and මෙතන මේගොල්ලෝ මාරම service එකක් දුන්නා අපිට. මේක 2 hours boat ride එකක්. So get you up and going out of bed. Don't stay awake. මේ විදිහේ පපාය ජූස් එකකින් තමයි ඒගොල්ලෝ අපි ට්‍රීට් කරේ. ළමයි ආරණ මොනවද කියන්න තියන්නේ? මට කියන්න දෙන්න මොකද මේක මමනේ තෝරගත්තේ. ඒකට මම දන්නවා කොහොම මම තෝරගන්නේ පර්ෆෙක්ට් කියලා. හරි. තෝරගන්න මේ බොයිෆ්‍රෙන්ඩ්ස්ලා අරින්න අනික ඔක්කොම පර්ෆෙක්ට්. මම මේක දානවා දැන්. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා තුන්දෙනා මේ වගේ පිස්සු කෝලන් තුනක්. ඉතින් මේගොල්ලෝ දෙක ඉතින් මට වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. මුලදී නම් ආශර බය වුණා මම. මොකද මට ලොකු අයිඩියා එකක් නැති හින්දා. හැබැයි පස්සේ it was fun. ඩිනර් කන්නාම මම මේ ප්ලේස් එක ගැන නම් ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද we faced to a bad experience and අපි ඒක තමයි කතා කර යන්නේ. හෙට early morning අපි තල්වේ beach එකට යනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ first day එක spend කරේ අපි. Look at the camera. හරිම ලස්සන දවස් කවදාවත් අමතක කරන්න බැරි. ඉතින් අපි ආයේ කවද ට්‍රිප් එකක් යයිද? මොකද ඔය රශ්මි මේ වෙලාව මම මේ vlog එක දානකොට ඉන්නේ ජපාන් වල. ඉතින් එයා 5 years වලින් තමයි ලංකාවට එන්නේ. අපි අපේ බඩ ටික පැක් කරගෙන අපි දැන් මේ එළියට ආවා. අපි දැන් මේ යන්න හදාන්නේ ගෝල් වලට. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ලයිට් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න. අපි මේ තියෙන මෝර්නින් වේව් එක ගයිස් මේ අවුව ලොකුවට තිබුණේ නැහැ. අපි පස්සේ තමයි යනකොට අපිට තේරුණේ අපි ගොඩක්
කළු වෙලා මේකට කියලා. ඒ වුණාට we were enjoyed like 3-4 විතර උතන හිටියේ මට මතක විදියට. මේ වෙනකොට නම් හුඟක් බඩගින්න හිටියේ. අපි කොහොමද plan කරා අපි පීසා try කරනවා කියලා. අපි back to goal. අපි goal fort එකේ ටිකක් ඇවිදින්න ඕනින් කිව්වා. මොකද down south ආවොත් අපි ඒක මිස් කරගන්න නැහැ. Fried ice cream. Said goodbye to our vlog. මෙතනින් අපි vlog එක ඉවර කරා. ඊට පස්සේ back to the home. So yeah, තව videos මම ඉස්සරහට මේ වගේම upload කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. So let's see. Thank you for watching.